ඔය දන්නවද? ලෝකෙ ගොඩක් මිනිස්සු හිතනවා අපේ මොලේ 10% විතරයි වැඩ කරන්න කියලා. ඒ කියන්නේ 90%ක් වේස්ට් වෙලාද? මේක ඇත්තද? බොරුද? ආද බලමු. මේ අදහස් ආවේ කොහොමද? 1800 දී විලියම් ජේම්ස් කියලා සයිකොලොජිස්ට් කෙනෙක් කියලා තියෙනවා අපිට තියෙන හැකියාවන්ගෙන් බොහොමයක් අපි භාවිතා කරන්නේ නැහැ කියලා. ඉතින් ඊට පස්සේ 10% කියන අයිඩියා එක පොපියුලර් වුණා. විද්‍යාත්මක ඇත්තම මොකක්ද? බ්‍රේන් ස්කෑන්, MRI, fMRI පෙන්වා දෙන්නේ අපේ මොලේ හැම කොටසක්ම විවිධ වෙලාවල ක්‍රියාත්මක වෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි. අපි නිදාගෙන හිටියත් බ්‍රේන් එක ඇක්ටිව් වෙනවා. ඉතා සුළු ඩැමේජ් එකක් බ්‍රේන් එකේ වුණත් බොඩි එකේ ෆන්ක්ෂන්ස් වලට වඩා බලපානවා. ඒ කියන්නේ මොලේ වේස්ට් වෙන්නේ නැද්ද? නෑ. අපේ බ්‍රේන් එක highly efficient device එකක්. ඒත් අපි හැම පොටෙන්ෂල් එකක්ම භාවිතා කරනවද කියන එක වෙන කතාවක්. learning, creativity, emotional intelligence වගේ areas වැඩි කරගන්න පුළුවන්. ඒක තමයි unlocking potential කියන එකේ ඇත්ත. ඒකෙන් කියන්නේ බ්‍රේන් එක 10% විතරයි වැඩ කරන්න කියන එක ෆුල් මිත් එකක් කියලා. හැබැයි අපේ හැකියාවන් අප්ඩේට් කරගන්න හැමෝටම ඉඩ තියෙනවා. ඒකයි උගන්වන්න වෙන්නේ. ඔයා මේ අලුතෙන් දැනගත්තේ? කමෙන්ට් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් බ්‍රේන් බූස්ට් වීඩියෝ එකකට. ෂෙයා කරන්න. යාළුවෙක්ට ඔවුන්ගේ මොලේ 90% ස්ලීපින් වෙලා කියලා හරි මොලේ නෑ කියලා හරි හිතුවොත්